පූසන්ට ගොඩක් අය කැමතිනේ. මොකද පූස කියන්නේ ගොඩක් අහිංසක හුරතල්, හුරුබුහුටි. ඒ වගේම අපේ ළඟට ඇවිත් අපේ කකුල් වල දැවිටි පුරුපුරු ගාන නිසා. හැබැයි අද ගෙනල්ලා තියෙන මූවි එකේ ඉන්න පූස නම් පුරුපුරු ගානවා. හැබැයි අහිංසක නම් නැහැ. ඉතින් මේ මූවි එකේ නම තමයි 2011 රිලීස් වෙච්ච Puss in Boots Family Adventure මූවි එක. මම මේ 2011 රිලීස් වෙච්ච Puss in Boots මූවි එක ගෙනාවට 2022 රිලීස් වෙච්ච Puss in Boots The Last Wish මූවි එක 2011 රිලීස් වෙච්ච මූවි එකට වැඩිය අතිශයින් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට මම පුංචි උදාහරණයක් දෙන්නම්. 2011 රිලීස් වෙලා තියෙන Puss in Boots මූවි එක IMDb ගේ 10න් 6.6 ලබාගෙන තියෙනකොට 2022 රිලීස් වෙච්ච Puss in Boots The Last Wish Adventure Comedy මූවි එක IMDb ගේ 10න් 7.9ක් ලබාගෙන පළවෙනි මූවි එකට වැඩිය අතිශයින් ජනප්‍රිය වෙලා තියෙනවා. මම එහෙම කිව්ව කියලා 2011 රිලීස් වෙලා තියෙන මූවි එක නොබලා ඉන්න එපා. මොකද Puss in Boots ගේ Puss පැටිගේ කාලේ මොන වගේද? ඒ වගේම නිකම්ම Puss in Boots උනේ කොහමද? මේ දේවල් ගැන දැනගන්න ඕන නම් 2011 රිලීස් වෙලා තියෙන Puss in Boots මූවි එක. ඒ කියන්නේ මම මේ අද ගෙනල්ලා තියෙන මූවි එක අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඕනේ. ඉතින් මේ මූවි එක ඔයාලට සිංහලෙන්ම රස විඳින්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මට TV channel දෙකකින් සිංහලෙන් හරකවපු නැත්නම් සිංහලෙන් ඩබ් කරපු movies වීඩියෝ දෙකක් හම්බුණා. මේ දෙකම මම කීප වතාවක්ම බලලා සිංහල හරකැවීම මතින් ඉතාමත්ම හොඳ මූවි එක මම අරගෙන ආවා. ඒක තමයි KMD 1000 YouTube channel එකේ තියෙන විශේෂත්වය. හොඳම දේ හොඳම quality එකෙන් අරගෙන එනවා. ඉතින් මම මේ වෙන මහන්සියට ඔයාලගෙන් ලොකු support එකක් ඕනේ. වීඩියෝ එකට තාමත් like එකක් දැම්මේ නැත්නම් like එකක් දාලා මේ වගේ ඔය ආසම සිංහලෙන් හරකා movies TV series episode කාටුන් හොඳ quality එකෙන් අරගෙන එනවා KMD 1000 එක හරහා. subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එයානම් හරිම නරක කිටියෙක්. Humpty Alexander Dumpty. තම කොහොමද ආයෙ බයක් නැතුව මගේ ඉස්සරහට ආවේ මාව? ඔයා කඩනවා මාව? මොනවා? ඔයා ගෑනු කෙනෙක්ද? අපූරුයිනේ. ඒක නියමයි. ඔයාටයි මටයි මේ හොරකම සුටුස් ගාලා කරන්න පුළුවන්. දැන්වත් ඔය දේවල් අතහැරලා දානවද? මේක අපේ ගෙදර. අනික මේ මිනිස්සු අපිට මොන වැරද්දක්වත් කරලා නැහැ. ඔයාලට හිතාගන්න පුළුවන්ද මේවා දාන්නේ කොහොමද කියලා? අපෝයි. බෝස්! මේ මූවි ගැන තව වැඩිදුර විස්තර දැනගන්න කැමති හැමෝම පහළ description එක සහ comment section එකේ කියලා බලන්න. මේවල තියෙන link 7777 කියන password එක දීලා unlock කරගන්න පුළුවන්.